මේ 2026 අවුරුද්ද ලැබුවත් එක්කම පින්නතුනි මේ තමයි මම මේ එළියට ගිහින් කියන මේ අවුරුද්දේ පළවෙනි ධර්මදේශනාව. පැය ගාණක් තිස්සේ මේ ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා තරුණ මහත්තුරු දූ දරුවෝ නැගිටලා යනකොට ඉඳගෙන හිටපු එකේ වැඩක් තියෙන්න ඕනේ. නැගිටලා යනකොට මෙතෙන්ට ආපු එකේ තේරුමක් තියෙන්න ඕනේ. අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් ලබනකොට කාලෙකින් හම්බෙච්ච මේ මනුෂ්‍ය ආත්ම භාවය මරෙන්න කලින් ඕකේ මොකක් හරි කරගන්න එපා. ඒ නිසා අධිෂ්ඨාන කරන්න. පින්නතුනි මේ සම්බුද්ධ ශාසනේ මේ ප්‍රබෝධයක් තියෙන යුගයක්. සම්බුද්ධ ශාසනේ චිරස්තති සුබ ලකුණු පහළ වෙන යුගයක්. ඒ නිසා මේ ස්වර්ණමය යුගය මේ අවුරුද්දේ පළවෙනි දවස හමාර මේ අහන ධර්ම දේශනාව නිවන් දකින්න හේතු වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. පිනතුනි මේ ටික ටික එකව කරගන්න. මේ සංසාරේ කල්ප ගානක් දුක් විඳලා ඔය මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. දැන් ඔය මේ අම්මලා තාත්තලා හිතන විදිහට මොකට වගේ මිනිස්සු වෙලාද ඉපදිලා ඉන්නේ? මොකක් වගේ කරන්නද? මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවෙම මොකේද? නිවන් දකින්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. පාරමිතා පුරන්න යන ගමනේ මේක ටිකක් ඉක්මන් කරගන්න පුළුවන් විශිෂ්ටම ආත්ම භාවය මොකද්ද? මනුෂ්‍යාත්ම භාවය. ඒ හින්දා අද අවුරුද්දේ පළවෙනිදා මේ දෙවෙනිදා කල්පනා කරන්න. ලැබපු මිනිසත් භවයේ මේක නාස්ති නම් කරගන්න එපා. මේක නිකන් නිස්කාරණේ පා කරන්න එපා. අවුරුද්දේ දෙන පළවෙනි අවවාදය. මේ පින්නතුනි අපි මේ ජීවත් වෙනකොට හැම කෙනෙක්ම ඔට්ටු වෙන්නේ මොකක් නඩත්තු කරන්නද? මේ කරජකේ මාංශකේ මේ අටකටු ටිකක් තියෙනවා, මස් ටික තියෙනවනේ. මේක හැමෙන් ඔතලා දාලා තියෙනවා, මේ ලේ ටික තියෙනවා. 90ක් රෝග ව්‍යාධීන්ට හේතු භූත වෙච්ච මේ ශරීරය මේක නඩත්තු කරන්න, මේක සතුටින් තියන්න, මේක සැපෙන්, මේක සනීපෙන් තියන්න. මේ හැම එකක්ම කරන්නේ මේකටනේ. ඊළඟට කල්පනා කරන්න ඕනේ මේ අපේ තියෙන පංචේන්ද්‍රියන්. පින්නතුනේ මේ ශරීරයෙන් අපි ඇස් දෙකෙන් මොකක් හරි දැක්කොත් එහෙම, ඇස් දෙකෙන් මොකක් හරි බැලුවොත් එහෙම, දැන් ඉතින් මේ අද ඉඳන් පුළුවන් වෙන්න ඕනේ තීරණය කරන්න. මොකක් හරි බලලා අරමුණක් ගන්නවා නම් අපිට හැකියාව තියෙන්න ඕනේ මේ බලලා මේ ගත්ත අරමුණෙන් මට සිද්ධ වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. මම නිකන් කියනවට මේවා කල්පනා කරන්න ඕන. කන් දෙකට මොකක් හරි ඇහුණාම අපිට පුළුවන් වෙන්න ඕන මොකද්ද? අර මේවා ෆිල්ටර් කරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේවා පෙරලා ගන්න පුළුවන් වෙන්න ඕනේ.
පුරුදු වෙන්න. අර දක්ෂ මාලාකාරයෙක් කැලේකට ගිහිල්ලා විවිධ මල් ಜಾති කඩාගෙන ඇවිල්ලා එක ලස්සන මල් මාලයක් හදන්න යම්සේද අපි ප්‍රගුණ කරමු පින්නතුනේ. එලෙසටම ජීවිතේ ලස්සන විදිහට හදාගන්න. ඇහෙනේවා පෙනෙනේවා ඕන විදිහට ඇහිච්චාවේ පෙනිච්චාවේ අරමුණු ගන්නකොට කොහොමද ගන්න ඕනේ? යහපත් දේවල් විතරක් ගන්න. 2026 අවුරුද්ද පුරුදු වෙන්න. මේවා හරි පොඩි දේවල් මං එකක් කියන්නම් ඕන. ඔය දැන් ඔය උදේ ඉඳන් ඉඳගෙන ඉන්නෝ කිව්වනේ. මේ වැට ඉස්සරහින් 15ක් විතර ගෙනල්ලා හේතු කරන්න ඕන හිටවල. ඕක දැක්ක ගමන් මොකද වෙන්නේ? යකු යනවානේ. ඔන්න මෙතන බලන්නත් පුළුවන්. මම දැන් දැක්ක දෙක තුනක් එහෙම. තඩි ගහන සයිස් එකේ ඉන්න හිටගත්තොත් එහෙම. පේන්නේ නැහැ. මොකටද ඔය ලෑස්ති වෙන්නේ මේ අවුරුද්දත් මස්ත බාල්දු කරගන්න. සරුදේ සරු විදිහට දකින්න පුළුවන්. එකම ආත්මය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. අපි ඉතින් පුරුදු වෙමු සරුදේ සරු විදිහට දකින්න. මොකක් හරි දැක්කහම මේක නිසරුයි කියලා දකින්න පුළුවන්. මෙව බල්ලොන්ට බලල්ලුන්ට තේරෙනවද කිව්වට නෑ. සත්තුන්ට හොඳ නරක තේරෙන්නේ නෑ. මේ අම්මලාට තාත්තලාට පුළුවන්. මම මේ බණ පටන් ගන්න කලින් වෙන තැන්වල කියන කාරණයක් තියෙනවා මට අමතක වුණා. ඔය ටිකක් හුලං වදින්න ඉන්න. හෙල්ලෙන්නේවත් නෑනේ. දැන් ඔය ඔහොම පැය ගාණක් ඉන්නකොට කලන්තය දෙනවා. කියන්නේ එහෙම නෑ කලන්තය දුන්නා අම්මයි කට කියලා හොඳ. ඔය වෙලු නෙමෙයි නායක හඳුරුනේ මේ මං හැමදාම දකින්න දේ මම මේ කියන්නේ. ඔය පොඩි උන් පරිස්සම් කරගන්න. වයසක අම්මා තාත්තා ගැන හිතන්න. ඔය විවිධ අපහසුතාවයන් වලට පත් වෙයි. මේක ඉතින් ඉඩක් නෑ අය ඈත් වෙන්න කියලා. අර පැත්තේ පුළුවන් ටික. ඔය කොහොම හරි කමන්නේ මං කියන ටික හුලං වදින්න ඉන්න කියලා. එහෙම මේ පාදුක්කේ කියලා වෙනසක් වෙන්නේ නෑ කොහෙත් අය. කිව්වා කියලා ඈත් වෙච්ච තැනක් කොහෙවත් නෑ. මම මේ ඉතින් අර වැඩි හොඳට කියන්නේ. පිනතුනේ මේ සරුදේ සරු විදිහට නිසරුදේ නිසරු විදිහට දකින්න හුරු වෙනකොට පොඩි වැඩක් තියෙන මේක හෙට ඉඳන් කරන්න ඕනේ. අපි ප්‍රගුණ කරන්න ඕන එකක් තියෙනවා. ඒ තමයි නිවන් මඟ අහුරනේ ව්‍යාපාදේ නඩත්තු කරන්නේ ද්වේෂයත් එක්කනේ. ඔය දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන පුරුදු වෙන්න. පින්නතුනේ ඔය මම ගැන ආවර්ජනයක් කරන්න. මම කවුද? මම මොකද කරන්නේ? අර මම මොකක්ද කරන්න ඕන කියලා. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන මේවා හිතන්න. ඊට පස්සේ මේවා අපේ තාත්තලාට මම මේ කියන්නේ. දවසට විනාඩි 10ක් 15ක් විතර අරගෙන කල්පනා කරන්න. අකුසල් සිද්ධ වෙන්න තියෙන ස්ථාන කීයද තියෙන්නේ? 3යිනේ තියෙන්නේ. සිතයි, කයයි, වචනයයි. මම මේ පාදුක්කේ පින්නතුන්ට යෝජනාවක් කරනවා. පුළුවන් නම් කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. එකටම මොකද්ද පරිස්සම් කරගන්න ඕනේ? කට. ඔය කිව්වට හැදෙන්නේ නැහැ මං කියන්නේ. ගෙවල් වල එකට එක කියනවද නැහැ?
පාදුක්ක නැතුව ඇති එහෙම. බොහෝ පැතිවල එහෙම. ඔය ටිකක් කර එකට එක කියනකොට මොකද වෙන්නේ? ඇවිල්ලෙනවද නිවෙනවද? මං කියන්නේ මේ 2026 අවුරුද්දේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන ගමනේ නිවන් මඟ අහුරන ප්‍රබල කාරණයක්නේ ව්‍යාපාදේ නඩත්තු වෙන්නේ ද්වේෂයත් එක්ක. ද්වේෂය නැති කර ගන්න නම් තරහව නැති කර ගන්න නම් මොකද කරන්න ඕනේ? ඔය එකටම කරන්න ඕනේ කට පරිස්සම් කර ගන්න ඕනේ. ඕකොන්නම් දැන් යනකොට ළඟ ඉන්න කෙනාට තෝතෝ කී කියා යන්නකො. මොකද වෙන්නේ? ආදරය ඇති වෙනවද ද්වේෂය ඇති වෙනවද? එහෙම සකයි වගේ නම් කරලා බලන්න. බුදුරු උගන්වන්නේ නේ වාචාය සංවරෝ සාදු. මිනිස්සුන්ට තියෙන්න ඕන පින්නතුනි මේ වචනේ සංවරකමක් තියෙන්න ඕන. මිනිස්සුන්ට තියෙන්න ඕන වචනේ හරි අපූර්ව හික්මීමක් තියෙන්න ඕන. ඉතින් ඔය 2026 අවුරුද්දේ පටන් ගන්න අද ඉඳන් කාටවත් තෝ කියලාවත් කතා කරන්න එපා. ඔක පුළුවන් ද ඔහොම කතා නොකර ඉන්න. කාගේ හරි මං ඔය යාළුවන්ට ඔය තෝ උඹ බම්බලම් බල්ලෝ කියලා කතා කරන එක නෙමෙයි මේ කියන්නේ. කවුරු හරි කෙනෙක්ගේ හිතේ වෛරය ඇති කිරීමේ අරමුණෙන් කාගේ හරි කෙනෙක්ගේ හිතේ ද්වේෂය ඇති කිරීමේ අරමුණෙන් කවදාවත් පින්නතුනි හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. 2026 පුරුදු වෙන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් පුරුදු වෙන්න. මම නම් කියන්නේ ඔය කුණුහරුපයක්වත් කියන්න එපා. හිතක් රිදෙනවා නම් කුණුහරුපයක්වත් මේවා ටික ටික හදාගන්න ඕන පින්නතුනේ. මෙතන කවුරුවත් නැහැනේ අවුරුදු 7-800ක් ජීවත් වෙන මිනිස්සු. නේ බණ කියනකොට මං මැරෙන්න පුළුවන් අහනකොට ඔය ඇත්ත මැරෙන්න පුළුවන්. මේක හැටි. අද එයිමරු පින් කරගන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ. ඒ හින්දා මූලිකවම කාලයකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තුල කුසල් පින්දහම් සිද්ධ කරනකොට එකටම කට පරිස්සම් කරගන්න බලන්න. කුසල් පින්දහම් සිද්ධ කරනකොට එකටම වචනයේ සංවරකම තියාගන්න. ඊළඟ කාරණේ පින්නතුරු ඉන්ද්‍රියන් පිනවන්න සූදානම් වෙනකොට පිනවනකොට බොහෝ දුරට අකුසල කර්ම සිද්ධ වෙන්න පුළුවන්. දැන් අපට හොඳ සිහියක් තියෙන්න ඕන අප්‍රමාදීව බලන්න. මම අර පින්නතුන්ට කිව්වේ හැන්දෑවේ විනාඩි 10ක් විතරවත් කාලය අරගෙන අපි හොඳටම දන්නවා ඔය සමහරුන්ට කොච්චර සල්ලි තිබ්බත් බුදිනකොට පාන්දර 1 විතර වෙනවනේ. ආය පාන්දර 5ට 6ට විතර කවදාවත් නිින්දක් නැහැ. කවදාවත් කෑමක් බීමක් නැහැ. කවදාවත් දරුවොත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. කවදාවත් පින්නතුනේ ඔය බිරිඳ එක්ක පවුලේ උදවියත් එක්ක ගත කරන්න කාලයක් නැහැ. දැන් අපි 2026 අවුරුද්දේ විනාඩි 10ක් පැය කාලක් විතර අරගෙන කොහේ හරි ගෙදර තැනක ඉඳගෙන හොඳට හුස්ම ගන්න පුරුදු වෙන්න ඉස්සරලා. මේ මහ දෙයක් කියන්නේ නැහැ. හොඳට හුස්ම ගන්න. විනාඩි 10ක් 15ක් විතර අරගෙන අර මම ගැන දවසට සැරයක් විතර හොඳ විපරමක ආවර්ජනයක යෙදෙන්න මං මොකද්ද කෙරුවේ මං මොකද්ද කරන්න ඕන කියලා. බලන්න මගේ හිතෙන් මොකද්ද වෙච්ච අකුසලයේ කියලා. ඊට පස්සේ බලන්න මොකක්ද මගේ වචනයෙන් වෙච්ච අද අකුසලයේ කියලා. ඊට පස්සේ බලන්න මොකක්ද මගේ හැසිරීමෙන් සිද්ධ වෙච්ච අකුසලයේ කියලා.
වෙන්නතුනි මෙහෙම මාසයක් දෙකක් විතර කරගෙන යනකොට අපි අතින් සිද්ධ වෙන එකදු පාපයක්වත් නැති වෙලා යනවා. මේවා පින්නතුනි ප්‍රායෝගිකව ජීවිතේ කරපු මිනිස්සු ප්‍රතිඵල ලබලා තියෙනවා. මිනිස්සු එන්න එන්න ධර්මයේ හැසිරෙනකොට මිනිස්සු එන්න එන්න මේවා කල්පනා කරනකොට පින්නතුනි මතක තියාගන්න ඒක භාවනාවක් වෙනවා. පැහැදිලි ඇති මම මේ කියන කාරණේ. අපේ අරනේ එතකොට තමයි අර මතක් වෙන්නේ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතම් බුද්ධාන ශාසන. එතකොට මතක් වෙනවා පින්නතුනි එකදු පාපයක්වත් නොකර ඉන්න. එතකොට මතක් වෙනවා අර වෙච්ච පව් ටික ටික අයින් වෙලා යනවා. ඒවාය කරන්න හිතෙන්නේ නැහැ. එතකොට අපි අතින් වෙන්නේ කරපු කුසල් ටික වර්ධනය වෙන එක විතරයි. මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි අර මං මුලින් දේශනා කරන්න සඳහන් කරන්න යෙදුනේ. අපි මොන මොන තරාතිරමේ මොන මොන මට්ටමේ හිටියත් පින්නතුනේ අපි ජරාවට පත් වෙන උදවියනේ. මොන මට්ටමේ හිටියත් ඔය සමහරු ඉන්නවනේ අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙනවා. සමහරු ඉන්නවා අපිට සල්ලි තියනකොට ධනෙ දීපල තියනකොට ඔය පාදුක්කෙත් අර චණ්ඩි ඉන්නවද නැහැ. ඒ කියන්නේ මහා IRC ලෙවල් එකේ මිනිස්සු ඉන්නවනේ. සමහරට පාදුක්කේ එහෙම නැතුවත් ඇති. මං ඔය කියන්නේ අර ධනයෙන් බලයෙන් තමන්ගේ සෑම දෙයකින්ම උද්ධාමයට පත් වෙලා ඉන්න උදවියට මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ පින්නතුනි මේ මහ ජරා ගොඩක් අපිටවත් පාලනය කරගන්න බැරි මේ අවයව ටිකක් අපිට ලැබිලා තියෙන. අපිට පුළුවන් ද අපේ කොණ්ඩේවත් පාලනය කරන්න පුළුවන්? අපිට අපේ දට්ටික පාලනය කරන්න පුළුවන්? කියන්න බලන්න මොකක්ද අපිට අපේ ශරීරේ පාලනය කරන්න පුළුවන්? මොකක්ද අපිට මේන්ටේන් කරන්න පුළුවන්? අපේ පාලනයෙන් තොර වෙච්ච මං කියන්නේ අපිට අපේ ශරීරේවත් පාලනය කරගන්න බැරි කොට මොකක්ද අපි පිරිමහන්න හදන වෛරය? මොකක්ද අපි පිරිමහන්න හදන එදිරිවාදීකම? පින්නතුනි මේ සෑම කෙනෙකුටම ඉන්න පුළුවන් හිත්වල පැලවෙච්ච ඔය තරහකාරයෝ ඉන්න පුළුවන්. මම මේ කියන්නේ 2026 වෙන්න ඕන දෙයක්. මේ සෑම කෙනෙකුගේම හිත්වල ඉන්න පුළුවන් ඔය මිනිස්සු කියනවා නේද කාට කෙරුවත් ඔබට කරන්නේ නැහැ කියලා. අර කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා. සත්පුරුෂ පින්නතුනි මතක තියාගන්න. 2026 අවුරුද්ද කියලා කියන්නේ ජන්මාන්තර වෛරක්කාරයෝ නැති වෙන්න ඕනේ අවුරුද්ද. ඒ වෛරක්කාරයෝ අම්මා තාත්තා වෙන්න පුළුවන්, බිරිඳ වෙන්න පුළුවන්, දරුවෝ වෙන්න පුළුවන්, ස්වාමියා වෙන්න පුළුවන්, යාළුවෝ මිත්‍රයෝ හතුරෝ එකට හිටපු මිනිස්සු ඕන කෙනෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ ඕක නවත්තලා දාන්න. අපිට පුළුවන් වෙන්න ඕන උදේ පාන්දර නැගිට්ටාම හිතේ ඉන්න මම දැන් ඔය කියනකොටම ඕක කල්පනා කරන්නකො. දන්න කාලේ ඉඳන් අපේ හතුරු ඇති. දන්න කාලේ ඉඳන් අපේ වෛරක්කාරයෝ ඇති. අද හැන්දෑවේ ඉඳන් ඕක නවත්තලා දාන්න. ඔය මොන විදිහෙන් හරි කමක් නැහැ. අපි මරන්න ඇවිල්ලා ඇති. අපි කපන්න කොටන්න ඇවිල්ලා ඇති. දේපල ඉඩ කඩන් අහිමි කරලා ඇති. පින්නතුනි මේක අද නවත්තලා දාන්න. ඒ සෑම ලැබපු මිනිසත් භවයේ තුල මැරිලා යන්න කලින් මොකක් හරි යහපත් කටයුත්තක් වෙන්න ඕන නම් ඒ වෙන්න ඕන දෙයක් තමයි වෛරය නැති මිනිස්සෙක් විදිහට මැරෙන්න ඕනේ.
මැරෙන්න කලින් තරහව නැති කරපු මිනිස්සෙක් විදියට මැරෙන්න ඕන. අද ඔහොම හිටගෙන බණ අහන්න ආපු අපි ඔය මං පින්නතුනේ දැන් දවස් 2කට 3කට විතර කලින් මැලේසියාවේ සිංගප්පූරුවේ ධර්ම දේශනා කීපයකට වැඩම කරලා ආවේ. මං සාමාන්‍යයෙන් ගියපුවාම යනවා ඔය රෝහල් වල ඉන්න ලංකාවේ උදවියට පිරිත් ටිකක් කියලා ඉන්න. පින්නතුනේ මේ කෝටිපති ප්‍රකෝටිපති මිනිස්සු මම ඇත්තන්ට දේශනා කරන්නේ අපිට වෙන දේ වෙන්න තියෙන දේ. කෝටි ගණන් සල්ලි තියෙන මිනිස්සු. පින්නතුනේ අර නහයට බටයක් ගහගෙන අර පොඩි පුනීලයක් පැත්තකින් තියාගෙන ඉන්නවා. ඕක අපිට වෙන්නේ නැද්ද? මේක අපිට වෙනවා. මේ තමයි බුදුවරු උගන්වපුවේ ජරාවට පත්වෙන එක, ව්‍යාධියට පත්වෙන එක. එක දරුවෝ තිබ්බාය හිටියාය කියලා එක වෙනස් නොවී තියෙන්නේ නැහැ. මේ ජීවිතේ අපි කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙන දවසක් එනවා. එතකොට පින්නතුනේ අද උදේ කාලේ ඉඳන් බණ අහන්න මේ ග්‍රවුන්ඩ් එකට දුවගෙන එන්න ඇති. අවුවේ ඉන්න ඇති. මරි මහන්සියෙන් ඉන්න ඇති. ඔය ඕක හැමදාම තියෙන්නේ නැහැ. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ අපිට කවුරු හරි උස්සගෙන එන්න වෙනවා බණ අහන්න. ජීවිතේ දවසක් සල්ලි තිබ්බාය කියලා ඕක නැති වෙනවද? දරුවෝ හිටියාය කියලා මේ මට මම නැති වෙන මස් ගොඩක් හම්බෙලාද? දැම්මට කියන්න බලන්න මොකද්ද අපිට පිරිමහන්න තියෙන එදිරිවාදීකම? මොකද්ද අපිට පිරිමහන්න තියෙන වෛරය? ඒ හින්දා දරුවෙකුටවත් සෝ කියලා කතා කරන්න එපා. දරුවෙකුටවත් හතුරුකම් කරන්න එපා. බිරිඳට ස්වාමියාටවත් හතුරුකම් කරන්න එපා. සංසාරේ කරපු හතුරුකම් වල ප්‍රතිඵල තමයි ඔය පස්සෙන් එන්නේ. සංසාරේ කරපු වෛර පිරිමහන එක තමයි ඔය දැන් කරන්නේ. මට කියන්න බලන්න වෙනතුනේ ඔය වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලාද ඈත් වෙලාද? වෛරක්කාරයෝ උපදින්නේ ලං වෙලා පින්නතුනේ. ඔය දැන් බලන්න කවුද ලං වෙලා ඉන්නේ කියලා. මේ ජීවිතේ පීඩාවට පත්තුනොත් පත්වෙන්නේ සමහර අම්මලා කියනව නේද දරුවන්ට තොපි අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය සමහර දරුවෝ කියනවා හාමුදුරුවනේ මේ ලෝකෙ පෙන්නන්නම බැරි කෙනා අම්මයි තාත්තයි. සමහර දරුවෝ වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන අම්මගෙනුයි තාත්තගෙනුයි. ඔය මරණ තරමක් මරන්නේ අඳුරන් නැති මිනිස්සුද එකට හිටපු මිනිස්සුද? එකටම හිටපු මිනිස්සු. වැඩිපුරම ෂොට් එක දෙන්නේ කවුද? එකටම හිටපු මිනිස්සු. වෛරක්කාරයෝ එහෙම තමයි. දැන් අපි මොකද කරන්න ඕනේ? අපි ගැන වැඩිපුරම කේලම් කියලා ගතු කියලා දෙන්නේ කවුද? අඳුරන් නැති වුන්ද අඳුරනේ වුන්ද? අඳුරන මිනිස්සු. ඉතින් හතුරු එහෙම තමයි. අපිට ඊර්ෂ්‍යා කරන්නේ අඳුරන් නැති මිනිස්සුද අඳුරන මිනිස්සුද? වෙනදුනේ අපිට ඊර්ෂ්‍යා කරන්නේ අපේ සමකාලීනයෝ. අපි අය මෙහෙ ඉඳගෙන බිල් ගේට්ස් ඊර්ෂ්‍යා කරනවද? නෑ. ඒ අර අපිට ඊර්ෂ්‍යා කරන්නේ අපේ පැලැන්තිය කෙනෙක්. ඒ මනුස්සයාට එහෙම තමයි. ඒ හින්දා දැන් පොඩි හරි වෛරක්කාරයෙක් ඉන්නවනම් ඒ වෛරක්කාරයා නැති කරගන්නයි වෙලාව. දැන් මේ අම්මලා තාත්තලා හිතන්නේ ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. කල්ප ගාණක් යනකම් මිනිස්සු වෙලා නම් උපදින එකක් නැහැ.
හේතුව වෙනදනේ බුදුවරු උගන්වනවන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක දුර්ලභයි. දුර්ලභ වෙලා හරි ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් කරන්න ඕනේ පින්නතුනි. වෙලා තියෙන අකුසල කර්ම යට කරලා කුසල ධර්මයන් නිස්මතු කරගන්න එක. පින්නතුනි ලැබපු ආත්ම භාවයේ වෙන්න ඕනේ තව ටිකක් ඉස්සරහට යන්න හදාගන්න එක. අපි සේරම එක්ක අහුවෙලා කරන්නේ ලැබපු මනුෂ්‍ය ආත්ම භාවයේ තුලින් අපාගාමී වෙන්න ඕන දේවල් කරන්න. අපි සේරම එක්ක අහුවෙලා කරන්නේ ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය විනාශ කරගන්න කටයුතු කරන එක. දැන් ඔය ඇත්තෝ කියයි හාමුදුරුවනේ එහෙම අපි අතින් වැරද්දක් වෙන්නේ නැහැ. අපි එහෙම දැනුවත්ව කරන කිසි වැරද්දක් නැහැ. පින්නතුනි අමුතුවෙන් ඕනේ එක වචනයක් ඇති පින්නතුනි මේ සංසාරෙ දිග්ගැස්සෙන්න. ඒක අර දන්නව නේද රම්බපාලි ගණිකාව. කල්ප 30ක් ගණිකාවක් වෙලා ඉපදුනානේ. මොකද්ද කරපු අකුසල කර්ම? අර මෙහෙණින්නාන්සේ නමක් ගැන චෛත්‍යයක් ප්‍රදක්ෂිනා කරනකොට කටේ තිබ්බ සෙම ගුලියක් බිම හැලුණා. වයසයි අසනීපයි හින්දා අරහන්තවාදයෙන් දොස් නැගුවනේ කවුද මේ සෑමලුවේ සෙමහල්ලපු වේසි කියලා බැන්න. දැන් මේ අම්මලා තාත්තලා කුණුහරුපෙකට ගිහලා ඔච්චරද කියලා තියෙන්නේ. කුණුහරුප පල්ලැදි පගෝදි ගණන් මේ වෙනකොට. උපදීද වෙනදුන්නේ මේ ආනන්ද හාමුදුරුවෝ අහනවනේ බුදුහාමුදුරුවන්ගේ. මම පැහැදිලි කරන්නේ වෙනදුන්නේ මේකේ දුර්ලභයි අතිශය දුර්ලභයි. එහෙම ඉඳලා හම්බෙච්චාම ඒක වනස ගන්න එපා. හිනාවකින් හරි කුසලයක් කරගන්න පුළුවන්. අර වචනෙන් පව් ගොඩවල් කරගන්නවා වගේම වචනෙන් කුසල් කරගන්නත් පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ අහනවා බුදුහාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරුවනේ මේ මිනිස්සු වෙලා උපදින එක ගැන අපිට තේරෙන විදිහට බණ ටිකක් කියන්න. පින්නතුනේ බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? මේ මහ පොළොවට මාපට ඇඟිල්ල ගහලා නිය පොත්තට වැලි ටිකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට පෙන්නලා අහනවා ආනන්ද වැඩිපුරම වැලි තියෙන්නේ නිය පොත්තේද මහ පොළොවේද? කොහෙද තියෙන්නේ? මහ පොළොවේ. මහ පොළොවට නිය පොත්ත ගහලා වැලි ටිකක් ගත්තාම නිය පොත්තේ රැඳෙන්නේ කොච්චරක්ද? ඒ වගේ ප්‍රමාණයක් තමයි පින්නතුනි මිනිස්සු වෙලා උපදින්නේ. මේක හරි දුර්ලභයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මිනිස්සු වෙලා උපදින එක නෙමෙයි තියෙන අරුමය. මොකක්ද අරුමය? අරුමය තමයි මිනිස්සු වෙලා ඉපදිලා ඉඳලා නැවත මනුෂ්‍යාත්ම භාවයක් ලබන එක අතිශය දුර්ලභයි. ඒ අතිශය දුර්ලභ වූ අවස්ථාව දැන් අපිට හොඳට ලැබිලා තියෙනවා. මම ඔය බොහෝ ආයතනවල ධර්ම දේශනාවලට ගියපුවාම මේ ආයතන නිලධාරීන් ඒ ආයතන ප්‍රධානීන් ඇවිල්ලා කියනවා හාමුදුරුවනේ පුළුවන් නම් මම ඒ කියන විදිහටම කියන්නම්. පුළුවන් නම් මෙවුන්ට කියන්නලු මේ එක එකා ගැන ඇවිල්ලා මට කියන්න නැතුව ඉන්න කියලා. මිනිස්සු හරි මේ කට ඇරියොත් කවුරු හරි ගැනන්නේ කියවන්න. මිනිස්සු හරි කැමති අනුන්ගේ දේවල් විවේචනය කරන්න. මිනිස්සු හරි කැමති අනුන්ගේ අඩුපාඩු දකින්න. මිනිස්සු හරි කැමති කාට හරි වැරදිච්ච තැනක් මහ උලුප්පල ලොකුවට කතා කරන්න. මිනිස්සු හරි කැමති ගෙවල් දොරවල් වලම බලන්නකො. දැන් කවද්ද මේ මම මේ අම්මලාගෙන් අහන්නේ. අම්මලා කවද්ද අන්තිමේට තාත්තලාගේ හොඳක් ගෙවල් වල කියනවද හොඳ නැහැ? අම්මලා කවද්ද අන්තිමේට තාත්තලාගේ ගුණයක් කිව්වේ? ඔය කියන්නේ නෑනේ. ඔය වැඩිපුරම හොඳ කතා කරන මිනිස්සු මැරිලානේ ඉන්නේ.
කවද්ද මේ තාත්තලා අම්මලාගේ ගුණයක් කිව්වේ? කියනවද ගෙවල් වල එහෙම? කවද්ද තාත්තලා අම්මලාගේ හොඳක් කිව්වේ? පුරුදු වෙන්න කවුරු හරි මොකක් හරි කරන දෙයක කවුරු හරි මොකක් හරි කියන දෙයක ඒකේ ගුණයක් දකින්න පුරුදු වෙන්න, ඒකේ ගුණයක් කතා කරන්න පුරුදු වෙන්න. අනේකගේ යහපත කතා කරනකොට අනේක අගය කරනකොට කියන්න බලන්න සිද්ධ වෙන්නේ අකුසලයක්ද කුසලයක්ද? ඕකට කීයක් විතර වියදම් වෙනවද? අර තියෙන කුම්මැහිකමට මොකද කරන්නේ? අය කිසි කෙනෙක්ගේ හොඳක් කියන්න කැමති නැහැ. අර අපේ ගෞරවනීය නායක හාමුදුරුවෝ එහෙම දන්නවා. ඔය ගමක හිටියලු මිනිස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් බණකට ආපුවම මොකද කරන්නේ? ඒ මිනිස්සයාත් එක්ක කවදාවත් බණ කියලා බේරෙන්න බෑලු. බණේ මොකක් හරි අඩුපාඩුවක් කියනවලු. දවසක් වයසක හාමුදුරු කෙනෙක් බණට ඇවිල්ලා උන්වහන්සේ ෂෝක් එකට බණ ටික කියලා. හැබැයි මුන්වහන්සේ අසනීපයි බණ කියනකොට ගාලා උගුර පාදනවා. මේ මිනිස්සයා බණ ඉවරලා කිව්වලු බණ හොඳයි සෙම වැඩි කියලා. ඒ කියන්නේ අර මොකක් හරි අඩුපාඩුවක් දකින මිනිස්සු තමයි අපි අතර ඉන්නේ. සමහර විටනේ පින්නතුනේ අපි 1000ක් දේවල් යහපත් විදිහට සිද්ධ කරලා මොකක් හරි අපෙන් එක අතපසු වීමක් වුණොත් අපේ ගෙදර, අපේ පවුල, අපේ සමාජය හැමදාම අරක්කු නොබී ඉඳලාම බිව්වහම අර නිකන් 33 පැයේ බොන ගන්නට වැඩ කරන ගෙවල් දොරවල් තියෙනවා. කවදාවත් හැමදාම හොඳට ඉඳලා හැමදාම යහපත් විදිහට ඉඳලා දැන් ඔය බලන්නකො දැන් අපේ වයසක අම්මලාට තාත්තලාට මේ අත්දැකීම් හොඳට තියෙනවා. මොකක්ද අත්දැකීම? දැන් අර දරුවෝ බැඳලා දරුවෝ හදපුවාම මේ ළමයි බලන්න යන්න එපෑනේ. ඔය සේරම කරලා අර එන්න කියන දවසට යන්න බැරි වුණොත් එහෙනම් මොකද වෙන්නේ? අපූර්වට කෝල් කරලා කියනවනේ එන්න බැයි නම් ඕනේ නැහැ කියලා. මිනිස්සු දකින්නෙම පෙනුතුනේ අපි කරන වැරදි. අපි කරන වැරදි දකින්නකොට ඔයත් කුලප්පු වෙන්න නරකයි. ඔයත් කලබල වෙන්න නරකයි. පෙනුතුනේ මෙහෙම තිබ්බට දැන් විනාඩි 45ක් ඉවරයි හොඳේ. සූස් ගන්න එපා මට ITN එකේ තව බණ දෙකක් පටිගත කරන්න තියෙනවා හෙට පොයේ. එතකොට දෙකක් නෙමෙයි නායක අහන්නේ 3ක් තියෙනවා. මේ අද 12 විතර වෙනකම් මොකද කරන්න ඕන? බණ කියන්න ඕන. ඒ කරලා ඉවරලා හෙට උදේ නුවර යන්න ඕන. හැන්දෑවේ රුවන්වැලිසෑය සිරසේ තුරුණුසිත ප්‍රෝග්‍රෑම් එකට යන්න ඕන 4 වෙනකොට. එනිසා මේ මම දේශනා කරේ පැහැදිලි කරේ ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට දැන් මෙලාට කියනදි අපරාධي උදේ ඉඳන් හිටගෙන හිටියේ මේ ටික අහන්නද කියලා. ඔය මං කිව්වේ ඔය මොක කෙරුවත් වැඩක් නැහැ. අර කන්දකස් හැවෙන්නත් ඕන නිරංජනාගගෙන් පයින්නත් ඕන. දෙකක් බෑ එකයි පුළුවන්. පින්නතුනේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය මේ දේ හොඳටම දන්නවා. මේ නායක හාරලාගේ ජීවිත කාලෙම කැප කරලා තියෙන නායක හාමුදුරනේ පන්සල වෙනුවෙන් ගම වෙනුවෙන්. ඒ වුණාට වඳින අද්දකින්මනේ මිනිස්සු බෙල්ලමිරි කණ්ඩෙන්නේ අනිත් පැත්තට. ඔය කොච්චර කරලා තිබ්බා. ඔය මට අපේ එක හාමුදුරු කෙනෙක් කියනවා හාමුදුරුවනේ උන්වහන්සේට කොච්චරනම් කලකිරලද තිත්ත වෙලාද කියනවනම් මම මේ බණ කියනවා දැකලා උඹට මොකක් හරි කරගනින් කිව්වා. ඇයි මේ මිනිස්සු දකින්නේ දැන් ඔය ගෙවල් දොරවල් වලත් එහෙමනේ ගම් ගෙවල් වල පවුල් වල පුරුදු වෙන්න. කාගේවත් චරිත සාහිතික බලාපොරොත්තු වෙන්න එපා. 2026 වෙනකොට අපි හැදෙන්න ඕනේ. දකුණු අත අරගෙන මේ පපු කැවුතු උඩින් තියනකොට ගැස්ම හඳුනනකොට
අපිට හෘද සාක්ෂියේ තියෙනවා ලියවෙච්ච අවංක සිතුවිල්ල. හෘද සාක්ෂිය දන්නවා මේක හරි මේක වැරදි කියලා. ඒ හෘද සාක්ෂියට අනුව කටයුතු කරන්න. කිසි කෙනෙකුට කාගෙන්වත් හොඳ නාම නම් බලාපොරොත්තු වෙන්න එපා. ඔව්ව බලාපොරොත්තු වෙලා ඉඳලා ඔව්ව ලැබුණ නැති වුණාම මොකද වෙන්නේ? එතකොට හරි දුකයි. එතකොට දරා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ කම්පා වෙනවා. ඊට පස්සේ දුකටපත් වෙනවා. ඒ කම්පාවේ අවසානයේ පින්නතුනි අකුසල කර්මයක් වෙන්න පුළුවන්. ඒ නිසා අර අපේ සැප සතුට තීරණය කරන්න පුරුදු වෙන්න. අපි මතද අනුන් මතද සැප සතුට තීරණය කරන්න ඕන පින්නතුනේ. ඒක අපි මත තීරණය කරන්න. මම කරන දේ මම කියන දේ මේක හරිනම් නේ බුදුහාමුදුරුවෝ ගැන නහි වේරේන වේරාණි මේ ගාතාව ලක්ෂ වාරයක් අහලා ඇති. අසවලා මට මේ බැන්නා ගැහුවා. ඊට පස්සේ අසවලා මට වෛර කරා. මේ වෛරයෙන් වෛරය තව දුරටත් නඩත්තු කරන්න එපා. තරහවෙන් තරහව තව දුරටත් නඩත්තු කරන්න එපා. ක්‍රෝධයෙන් ක්‍රෝධය තව දුරටත් නඩත්තු කරන්න එපා. වෛරක්කාරකම් කරන පිරිමහන සියලු දෙනාටම අද ඉඳන් පුරුදු වෙන්න මෛත්‍රී කරන්න. වෛරක්කාරකම් කරන පිරිමහන සියලු දෙනාටම අද ඉඳන් අදිෂ්ඨාන කරන්න කරුණාවන්තකම දක්වන්න. එහෙමයි කියලා මේ මිනිස්සුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා බලෙන් කතා කරන්න යන්නත් එපා. ඔය මං තරහ නැහැ කියලා එල්ලි එල්ලි යන්න ඕනද? මං එහෙම කියනව නෙමෙයි හොඳ. මම මේ පැහැදිලි කරන්නේ පින්නතුනේ මගේ හිත තුල තියෙන්න ඕන අවංක පැහැදිලි සිතුවිල්ල. ඒ මිනිස්සයාට මොකක්ද මගෙන් කරන්න ඕනේ? මෛත්‍රිය පතුරවන එක. තමතුගේ හාමුදුරනේ තරහක් නන්නේ ඒ වුණාට යන්නේ එන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා කියනවනේ. තරහ නැත්තම් මොකටද යන්නේ නැත්තේ කතා බහ කරන්නේ නැත්තේ? හරි අපූර්වට කතා බහ කරන්න. හරි අපූර්වට hina වෙන්න. අනේක තුල මොන අසත්පුරුෂකම තිබ්බත් කමක් නැහැ. පින්නතුනි අපි ගාව තියෙන සත්පුරුෂකම තියාගන්න. අනේක මොන උදව්ව ඔය ජීවිතේ නොකරලා තිබ්බත් කමක් නැහැ. ඇල්වතුර වීදුරුවක් හරි දෙන්න chance එකක් එයි. වචනකින් හරි සංග්‍රහ කරන්න අවස්ථාවක් එයි. මම යෝජනා කරනවා ඒ අවස්ථාව නම් මග හරින්න එපා. අර සමහරු කියනව නේද ඔය මං ඒකත් ඒ කියන විදිහටම කියන්නම් ඕන. ඔය කියනව නේද ඔවුන්ට එහෙම වෙලා මදි කියලා. කවදාවත් ඕවා කියන්න එපා. ඔය මිනිස්සු කියනවනේ අර අපි ගාවට එයිනේ කියලා. කවදාවත් එහෙම කියන්න එපා. ජීවිතේ කවදාවත් අනෙකගේ අයහපත ප්‍රාර්ථනා කරන්න එපා. ජීවිතේ කවදාවත් අනෙකගේ ඔය දුක කනගාටුව අනෙකගේ නොලැබීම ප්‍රාර්ථනා කරන්න එපා. මට ඒක ආයතනයක ප්‍රධානියෙක් කියනවා. හාමුදුරුවනේ උසස් වීමක් දුන්නට පස්සේ හරියට ගිහිල්ලා මිනිස්සු නඩු දානවලු මොකේටද? ඒක නවත්තන්න ඒක කැන්සල් කරන්න. මේ 2026 අවුරුද්දේ පුරුදු වෙන්න. මුදිතාව කියන එක හදාගන්න. කාට හරි හරියනවා දැක්කහම සතුටු වෙන්න පුරුදු වෙන්න. ඔය සමහරු ඉන්නවනේ දරුවෙක්වත් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. සමහරු නෙමෙයි අපේ පවුල්වල මිනිස්සුන් බලන්නකො. ඒ මිනිස්සු හරි රුචි මිනිස්සු හරි කැමති මේ තරුණ මහත්තුරු මේවා තේරුම් ගන්න ඕන. මේ තරුණයෝ මේවා අවබෝධ කරගන්න ඕන. මං මේ පාදුක්කට වැඩි වෙලාවේ පොඩි යෝජනාවක් කරනවා මේ පැත්තටම. ඔය මෙහෙත් ඔය කුඩු අයිස් ආහාරමේ තියනවද නැහැ? ඔය දැන් මේ මෙතන අනිවාර්යෙන් ඔය විකුණන කොල්ලොත් ඉන්නවා. ඔව්ව බොන කොල්ලොත් ඉන්නවා. මේ පාදුක්කේ
මේ තරුණයෝ දන්නේ නැද්ද ඌව කරන කට්ටිය? අය කොල්ලොන්ට හොරෙන් මේකේ බුලත් ඉඩක්වත් වික්ක හැකිද? දන්නවා. මුළු පාදුක්කම එක්කහුව වෙන්න. තරුණ මහත්තුරු සේරම එක්කහුව වෙන්න. අපේ විකුණන පින්නතුන් මතක තියාගන්න. ඔව්ව නවත්තලා දාන්න. මේ අවුරුද්ද ඉස්සරලම් මම මේ කියන්නේ. අය මේකේ කුඩු විකුණන්න එපා. අය මේකේ අයිස් විකුණන්න එපා. මේ ඉස්කෝලේ ළමයි මේ පොඩි උන්ට ගුලි විකුණනවානේ. මේ හරියට මේ පොඩි පැටව. අදන් ඕක විකුණන කෙනා මේ පාදුක්කේ මේක ඇහෙන්නේ නැහැ කියලාද? මහිතල් බොණ්ඩ හිතන ඇති. ඕක නවත්තලා දාන්න. අපි මේ රටක් ජාතියක් ආගම් භේදයකින් තොරව එක්කහුව වෙන වෙලාවක්. ඊ අලුත් අවුරුද්දේ කතෝලික පියවරු පන්සලට ආවා. අපේ මුස්ලිම් මෞලවිතුමන්ලා පන්සලට ආවා. ඇවිල්ලා මොකද්ද කියන්නේ? මේ ඇවිල්ලා මේ ඔය ටික අපේ මිනිස්සුන්ට කියලා දෙන්න. මේ ජාති ආගම් ભેදයකින් තොරව බණ අහන යුගයක්. මේකට පාදුක්කේ තරුණ මහත්තුරු එක්කහුව වෙන්න ඕන. ඔය විදේශ ධර්ම දේශනා සංවිධානය කරනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණයෝ. ඇයි ගෙන්නන්නේ? කියනවා හාමුදුරුවනේ දැන් නම් අඳින ඇඳුම ඇඟට දැනෙනවලු. දැන් කෑම ටික කන්න පුළුවන්ලු. ඉස්සර පෙනුම දැන් තියනවලු. ඒ හින්දා ඔය මං කියන්නේ පාදුක්ක මේ අවුරුද්ද සුද්ධ වෙන්න ඕනේ. මේ ඉස්කෝලේ යන ළමයින්ට ඔය පෙති විකුණන එක නවත්තන්න. මේ පොඩි උන්ට මත් පෙත්ත විකුණනවනේ. එහෙනම් මින් මතුවට කවදාවත් පාදුක්කේ මේවා කරන්න එපා. මේවා කරන්න දෙන්නත් එපා. මම මේ කියන්නේ තඩි ගහන්න කියලා නෙමෙයි ඔය විකුණන්නේ උන්ට හිටින්න හොඳ. ඔය අපි විකුණන මහත්තුරුන්ට කියන්න ඕක නවත්තලා දාන්න. මේ ගම්වල ඉඳන් පන්තියන දරුවෝ සෙනසුරාදාට ඉරිදටයි මේක බලන්නකො අහුමුළු ගානේ. මේ දරුවෝ විනාශ වෙනවා. අවුරුද්දක් දෙකක් පන්ති ගිහිල්ලත් කොල්ලොන්ගේ පොත්වල පිටු 4ක් ලියලා නැහැ. අම්මගේ තාත්තගේ සල්ලි විනාශ වෙනවා. අම්මා තාත්තා පුදුම විදිහට දුක් විඳින මෙව්වගේ කුඩු වසංගතයක් තියෙන. වසංගතයක් වෙලා පිළිකාවක් වෙලා කුඩු වලට ඇබ්බැහි වෙච්ච කොල්ලෝ කියනවා හාමුදුරුවනේ විකුණනේ උන්ට කියන්නලුව විකුණන්න එපා කියලා. ඇයි? අඬනවා වැළපෙනවා. අහිංසක අම්මගේ තාත්තගේ සල්ලි ටික මිල මුදල් ටික නැති වෙනවා. ඔය එක අම්මා කෙනෙක් මට කියනවා හාමුදුරුවනේ කොල්ල උදේ නැගිටිනකොට 2300ක් ස්ටූල් එකෙන් තියලා තියන්න ඕනලු. පුතා නැගිටිනකොට අම්මා මොකද කරන්න ඕන? එනිසා මම මේ තරුණ මහත්තුරුන්ට තාත්තලාට කියන්නේ නිකමටවත් හිතෙන්නේ නැද්ද ඔය සිගරට් එකක් එහෙම බොනකොට බිත්තර ගෙඩි 3ක් නේ කන්නේ කියලා. ඔය වැඩ නවත්තලා දාන්න ඕක. හන්දෑවේ වැඩ ඇරලා ගෙදර එනවත් එකයි ලෑස්ති වෙනවත් එකයි ආපහු යනවත් එකයි. අය මේ ලංකාවේ තියෙන අරක්කු බීලා ඉවර කරන්න පුළුවන්ද අපිට? පුදුම තදියමක් නේ තියෙන මේ ඉවර කරගන්න. ඔයාට ඇබ්බැහි වෙන එක නවත්තලා දාන්න. මේ මාස ගානකින් ගෙදරට මස් 500ක් අරගෙන ගිහිල්ලා නැහැ. මාස ගානකින් පොඩි උන් එක බිරිඳ එක්ක දරුවෝ එක්ක ගමනක් බිමනක් ගිහිල්ලා නැහැ. ඔය ජීවිත විනාශ කරගන්න එපා. ඔය තියෙන දඩබ්බර ගති නවත්තලා දාන්න. මං කියන්නේ මේ රැල්ලට අහුවෙන්න. මේ බුද්ධ වත කරන්න. හරි පොඩි දේවල් මේවා. ඉතින් හෙට ඉඳන් කරන්න. කවදා හරි ජීවිතේ අවුරුදු 50 යනකොට අන්න ජරාවටපත් වෙලා ව්‍යාධියටපත් වෙලා මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙනකොට
අපිට මතක් වෙනවා. මොකද්ද? අපිට සිහියට එනවා. මොකද්ද? මම දැන් අවුරුදු මෙච්චර කාලයක් තිස්සේ බුදුහාමුදුරුවන්ට උදේට පැන් ටික තියන්නේ. අවුරුදු මෙච්චර කාලයක් තිස්සේ බුදුහාමුදුරුවන්ට ගිලම්පස ටික තියන්නේ. ඔය පුළුවන් වෙලාවටනේ ගෙවල් වල උයනවා නම් මං කියන්නේ. ඔය දාන ටිකක් එහෙම ඉතින් පූජා කරන්න ඔය පීරිසියකට බත් හැඳි භාගයක් විතර දාලා. ඔය චූම්පාන් ලොරියෙන් හරි කමක් නැහැ. උයන්නේ නැත්තම් මං කියන්නේ පාන්නම් කන්නේ. නේ නාය කන්නේ බනිස් ගෙඩියක් හරි කමක් නැහැ නේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාවට තියන්නේ. ඔහොම තියනකොට පින්නතුනේ මොකද්ද ඇති වෙන සිතුවිල්ල? බනිස් ගෙඩියක් කීයද? රුපියල් 50ක් විතර නෙවෙන්නේ නේ. සිගරට් එකට වඩා අප්පා. බනිස් ගෙඩි 4ක් විතර ගත්ත හැකිනේ. වේල් 4ක් විතර බුද්ධ පූජාව තිබ්බ හැකි එක සිගරට් එකේ. පිං සිද්ධ වෙන්නේ මං කියන්නේ උයන්න කම්මැලි නම්. එතකොට පින්නතුනි සිහියට එන්නේ මේ මගේ බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියන. මගේ භාග්‍යවතුන් වහන්සේට මම මේ කියනවගේ සැකයක් වගේ තියෙනවනම් හෙට ඉඳන් පටන් අරන් සති 3ක් කරන්නකො ජනවාරි මාසේ විතරක් කරන්න ආයෙ කරන්න එපා. හෙට ඉර පායනවා සත්තයි ජීවිත වෙනස් වෙනවා පින්නතුනි. මිනිස්සුන්ට වරදින්න දෙන්නේ නැහැ. මිනිස්සුන්ට අකුසල ධර්ම සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. අම්මට තාත්තට හොඳට සලකන්න. අම්මගේ තාත්තගේ මොන වැරදි අඩුපාඩු තිබ්බත් කමක් නැහැ. ඒ කට්ටියට අපෙන් කෙරෙන්න ඕන කරන යුතුයකම කරන්න. මම ප්‍රාර්ථනා කරනවා, මම ආශිර්වාද කරනවා. කාලෙකින් ලැබු මේ මනුෂ්‍ය ආත්ම භාවය තුල මේ සියලු දෙනාටම සත්පුරුෂෝ විදිහට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය, සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනි මේ පින්කම් වලට මේ කටයුතු වලට පුදුම විදිහට දෙවි දේවතාවුන් වහන්සේලා ආශිර්වාද කරනවා. දැන් ඉතින් අද ඉඳන් ගෙවල් වලට ගිහිල්ලා නේ ඔය අඬදබර වෙන්නේ එහෙම නවත්තන්න ඕන ගෙවල් වල. ඔය පොඩ්ඩ බැරි වුණාම කුණුහරුප කියන ඒවා ගෙවල් වල නවත්තන්න ඕන. පොඩ්ඩ බැරි වුණාම ගෙවල් වල මේ පාදුක්කෙත් බොනවද නැහැ? නැතු ඇති. ඔය නෝ කෙලලා කියන්නේ බීලා ඇවිල්ලා ඔය ඉතින් ටික ටික පාලනය වෙන්න ඕනේ. අම්මා තාත්තා දරුවෝනේ එකට හරි සමගියෙන් සහයෝගයෙන් අවුරුද්ද පටන් ගන්න ඕනේ. මම අවසාන වශයෙන් යෝජනා කරන්නේ සිතුවිල්ලකින්වත් පාපයක් නම් කරගන්න එපා. අපේ භාවිතාවෙන් හැසිරීමෙන්වත් පාපයක් කරගන්න එපා. වචනයෙන්වත් පාපයක් කරගන්න එපා. මේ ලැබපු මිනිසත් භවය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න යන ගමනේ හැරවුම 2026 වර්ෂය වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ සිද්ධ කරගත්ත පින්කමේ ආනුභාවයෙන් මේ අම්මලාට තාත්තලාට රහත් වෙලා නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ ධර්ම දේශනා මේ පින්කම අපේ නේ විරාජ් අයියා බොහොම ඌමනාවෙන් මට ආරාධනා කරලා මේ සියලු දෙනාම එක්ක අහුවෙලා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් මම අවසාන වශයෙන් දේශනා කරන්නේ මේ පාදුක්කෙන් පුළුවන් තරම් මත්ද්‍රව්‍ය අයින් කරලා දාන්න. කට්ටිය ඔකට එක්කව වෙන්න ඕනේ. අපේ තාත්තලා අපේ තරුණ මහත්තුරු එක්ක වුණොත් ඔය කටයුත්ත කරන්න පුළුවන්. පින්නතුනි හාස්කම කොච්චරද කියනවනම් විකුණන මහත්තුරු නවත්තන යුගය. අපි එක්කව වෙලා සේරම මේක ඔය තියෙන ජඩ වැඩ සියල්ල නවත්තලා දාමු. මේ සියලු දෙනාට ඒ සඳහා වීරිය වඩන්න ධෛර්යය ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. අහපු බණ පදයක් ගානේ බණ පින්කම සංවිධානය කරපු
අපේ සියලු දෙන බණ කියන අපිට වඩා බණ සංවිධානය කරපු උදවියට පිං සිද්ධ වෙනවා. ඔයත්තන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පිං හේතු වේවා වාසනාව වේවා සාදු කියලා පිං අනුමෝදන් කරමු. හදපු වඩපු අම්මට තාත්තට ගුරුවරුන්ට දෙමව්පියන්ට පිං අයිති වේවා. ඔය අම්මයි තාත්තයි ගෙදර ඉන්නවනම් උදේටයි හැන්දෑවටයි වඳින්න බලන්න. අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වඳිනකොට පින්නතුනි පුදුම විදිහේ හැඟීමක් ඇති වෙනවා. බුදුහාමුදුරන්ට උදේට පැන් එක තියලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම යම්සේද එලෙසම හැඟීමක් අම්මට තාත්තට වඳිනකොට ඇති වෙනවා. අම්මට තාත්තට මේ පිං අයිති වේවා. මං හදුබඩු මගේ අම්මට තාත්තට මගේ ලොකු හාමුදුරුවන්ට මගේ දායකයින්ට මගේ අයියට මේ පිං අයිති වේවා. ඒ වගේම මේ ප්‍රදේශවාසී මහා සංඝරත්නයට ගෞරවණීය අපේ හාමුදුරුවරුන්ට නායක හාමුදුරුවනේ මේ තමයි නායක හාමුදුරුලා මෙච්චර කාලයක් මේ පැත්තේ ඉඳගෙන කරපු කැපකිරීමේ ප්‍රතිඵල. නායක හාමුදුරුලා දහම් පාසල කරා, දායක සභාව කරා, පින්කම් ටික කරා, බෝධි පූජාව කරා, මේ අපේ පල්ලියෙන් ඒ ආගමික කටයුතු ටික කරා. එහෙම කරපු හින්දා තමයි බණ අහන්න මිනිස්සු ඉතුරු වෙලා ඉන්නේ. නායක හාමුදුරුලා කරපු දහම් පාසලේ දරුවෝ ටික තමයි මේ රැඳිලා ඉන්නේ. නායක හාමුදුරුලාට අනේක වාරයක් පිං සිද්ධ වෙන්න ඕනේ. මේ නොයෙක් දුක්ඛ දෝමනස්යන් විඳගෙන මේ ක්‍රීඩාංගනේ පිරෙන්න මිනිස්සු එක්කව කරේ නායක හාමුදුරුලාගේ ව්‍යායාමයේ නායක හාමුදුරුලාගේ කැපවීම අපේ ගෞරවනීය නායක මහා ස්වාමින් වහන්සේලාට චිරත් කල් සම්බුදු සසුන තුල වැජබෙන්න මේ පිං හේතු වාසනා වේවා සාදු කියලා පිං අනුමෝදන් කරමු. ඒ වගේම අපේ විරාජ්‍යය ප්‍රමුඛ සංවිධායක මණ්ඩලයට පිං අයිති වේවා. සියලු දෙවියන්ට පිං සිද්ධ වේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්න මේ පිං හේතු වාසනා වේවා සාදු කියලා පිං අනුමෝදන් වෙමු. ඔහොම වැඳගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි.